අපේ මුළු ලෝකයම නිශ්ශබ්දව නොපෙනී බලගන්නවන ශක්තියක් තියෙනවා. ඒක හැමතැනම තිබුණාට අපි ඒ ගැන හිතන්නේ හරිම අඩුවෙන්. ඉතින් අද අපි කතා කරන්න යන්නේ අන්න ඒ අදෘශ්‍යමාන බලවේගය ගැන. ඉතින් මොකද්ද මේ බලවේගය? හිතලා බලන්න. උදේ නැගිට වෙලේ ඉඳන් වැඩට යන වාහනේ, ගෙදර පළතුරු බීම එක හදන්න බ්ලෙන්ඩරය මේ හැම තැනකම එක තියෙනවා. හිතා ගන්නවත් පුළුවන්ද? අන්න ඒ බලවේගය තමයි විදුලි මෝටරය. අපේ එදිනෙදා ජීවිතේ නිහඬ වීරිය. ඒ වගේම ලෝකේ ඉන්න ලුකුම බලශක්ති පාරිභෝගිකයෙක්. අපි බලමු මේ තාක්ෂණය කොයිතරම් දුරට අපේ ජීවිතවලට බද්ධ වෙලාද කියලා. හරි. අපි මේ ගැන ටිකක් ගැඹුරින් බලමු. හිතන්නකෝ කුස්සියේ තියෙන බ්ලෙන්ඩරේ ඉඳලා රෙදි සෝදන මැෂින, පාවිච්චි කරන විදුලි වාහනය, පරිගණකයේ හાર્ඩ් ඩ්‍රයිව් එක, කර්මාන්ත ශාලාවල තියෙන දෙවන්ත පංකා, පවර් ටූල්ස් ඒ විතරක් නෙවෙයි. අතේ තියෙන විදුලි ඔරලෝසුව දක්වා මේ හැම දෙයකම හදවත තමයි විදුලි මෝටරය. ඉතින් කොහොමද මේ පොඩි උපකරණයක් මෙච්චර බලයක්, මෙච්චර චලනයක් ඇති කරන්නේ? හරි. ඒකට උත්තරේ තියෙන්නේ විද්‍යාවේ හරිම මූලික මූලධර්මයක. ඒක තමයි විද්‍යුත් චුම්බකත්වය. සරලවම කිව්වොත් මෙහෙමයි. කම්බියක් කරහා විදුලිය යවනකොට ඒ වටේට චුම්බක ක්ෂේත්‍රයක් හැදෙනවා. දැන් ඒ චුම්බක ක්ෂේත්‍රය ළඟට තවත් චුම්බකයක් ගෙනාවම මොකද වෙන්නේ? ආකර්ෂණය වෙනවා. නැත්නම් විකර්ෂණය වෙනවා. අන්නේ තල්ලුව තමයි මෝටරේ කරකවන්නේ. මේ මුළු ක්‍රියාවලියම අපිට හරිම සරල පියවර 4කින් තේරුම් ගන්න පුළුවන්. 1. කම්බි දඟරයක් හරහා විදුලිය ගලාගෙන යනවා. 2. ඒ නිසා ඒ කම්බිය తాවකාලික චුම්බකයක් බවට පත් වෙනවා. 3. දැන් මේ චුම්බකය ළඟ තියෙන ස්ථිර චුම්බකයක් එක්ක අන්තර්ක්‍රියා කරනවා. ඒ කියන්නේ තල්ලු කරනවා හරි අදිනවා හරි. 4. අන්න ඒ තල්ලුව නිසා දණ්ඩක් කැරකෙන්න පටන් ගන්නවා. හොඳයි. අපි දැන් බලමු මේ ක්‍රියාවලිය වෙන්න ඕන කරන ප්‍රධාන කොටස් මොනවද කියලා. හරියට නාට්‍යයක ප්‍රධාන චරිත ටික වගේ. මෙතන ප්‍රධාන චරිත දෙකක් ඉන්නවා. එකක් තමයි රෝටරය. ඒ කියන්නේ කැරකෙන කොටස. යාන්ත්‍රික බලය ලබා දෙන්නේ මෙයා තමයි. අනිත් කෙනා තමයි ස්ටේටරය. එයා තමයි නිශ්චල වෙන්න කොටස. චුම්බක ක්ෂේත්‍රය හදලා රෝටරය කරකවන්න උදව් කරන්නේ මෙයා තමයි. දැන් රෝටරේ තියෙන මේ කම්බි දඟරවලට විශේෂ නමක් තියෙනවා. ඒකට කියන්නේ ආමේචරය කියලා. විදුලිය ලැබුණ ගමන්ම తాවකාලික චුම්බකයක් බවට පත් වෙලා අර අපි කතා කරපු තල්ලු කිරීමේ සහ ඇදීමේ බලය ඇති කරන්නේ අන්න ඒ කොටස තමයි. හරි. දැන් අපි කතා කරන්නේ මෝටරේ තියෙන දක්ෂම කොටස ගැන. ඒ තමයි කොමියුටේටරය. මේක හරියට ස්විච් එකක් වගේ. ඇත්තටම මේක නැත්නම් මෝටරේ යන්තම් එක පැත්තකට කැරකිලා නතර වෙනවා. ඉතින් මෙන්න තමයි තීරණාත්මකම දේ වෙන්නේ. රෝටරයේ භාගයක් කැරකෙනකොටම කොමියුටේටරය විදුලි ධාරාවේ දිශාව අනිත් පැත්ත හරවනවා. ඒ නිසා මොකද වෙන්නේ? තල්ලු කරන බලය හැමතිස්සෙම එකම දිශාවකට ක්‍රියාත්මක වෙලා රෝටරයේ නොනවත්වාම කැරකෙනවා. අන්න ඒක තමයි නොකඩවා භ්‍රමණයක් ලබා ගන්න තියෙන රහස. මුලින්ම හැදුවේ සරල ධාරා, ඒ කියන්නේ DC මෝටර. හැබැයි කාලයත් එක්ක ප්‍රත්‍යාවර්ත ධාරා, ඒ කියන්නේ AC මෝටර කරලියට එනවා. මේ තාක්ෂණයන් දෙක අතර තියෙන වෙනස ඇත්තටම නව නිපැයුම ඉතිහාසයේ හරීම වැදගත් සම්දිස්ථානයක්. මේ ගමන දිහා බලන්නකෝ. 1821 දී මයිකල් ෆැරඩේ මේකේ මූලධර්මයේ පෙන්නුවා. 1832 වෙද්දී විලියම් ස්ටර්ජන් ඇත්තටම වැඩක් කරන්න පුරුවන් DC මෝටරයක් නිර්මාණය කළා. ඊට පස්සේ 1887 දී නිකෝලා ටෙස්ලා AC මෝටරය හඳුන්ලා දීමත් එක්ක මුළු කාර්මික ලෝකෙම විප්ලවයක් ඇති වුණා. මේ වගුවෙන් ඒ වෙනස හරිම පැහැදිලි. බලන්න බ්‍රෂ් තියෙන DC මෝටරය ටිකක් පරණ තාක්ෂණයක්, නඩත්තුවත් වැඩි. හැබැයි බ්‍රෂ් රහිත, ඒ කියන්නේ BLDC මෝටරය අන්න ඒක තමයි දැන් දුවන්නේ. කාර්යක්ෂමතාවය ගොඩක් වැඩි, ආයු කාලය වැඩි. අද කාලේ විදුලි වාහන, ඩ්‍රෝන් වගේ දේවල් වල හදවත වෙන්නේ මේක. අනික් පැත්තෙන් AC ප්‍රේරණ මෝටරය තමයි කර්මාන්ත ශාලාවල වැඩකාරයා. ඇතුලේ ගෙවෙන කොටස් අඩු නිසා ඒක හරිම ශක්තිමත්. ලේසියෙන් කැඩෙන්නේ නැහැ. ඉතින් මේ හැම දෙයකින්ම පැහැදිලි වෙන දෙයක් තියෙනවා. ඒ තමයි විදුලි මෝටරය කියන්නේ නිකම් උපකරණයක් නෙවෙයි. ඒක අපේ ලෝකියම හැඩගස්වන බලවේගයක්. ඒ වගේම අපි මුලින් කතා කරපු අර අතිවිශාල බලශක්ති පරිභෝජනය නිසා මෝටරේ අනාගතය හරිම තීරණාත්මකයි. ඇයි ඒක එච්චරම තීරණාත්මක? මෙන්න මේ සංඛ්‍යාව දිහා බලන්න. මේක තමයි අපි මුලින් ඉඟි කරපු කාරණය. ලෝකයේ නිපදවන මුළු විදුලි බලයෙන් භාගයක් මේ කියන්නේ 50ක් සතම පාවිච්චි කරන්නේ විදුලි මෝටර. ඒක ඇත්තටම හිතා ගන්නවත් බැරි තරම් විශාල ප්‍රමාණයක්.
අන්න ඒ දැවැන්ත බලශක්ති අවශ්‍යතාවය නිසාම තමයි විද්‍යාඥයෝ සහ ඉංජිනේරෝ නිරන්තරයෙන්ම උත්සාහ කරන්නේ මීටත් වඩා කාර්යක්ෂම මෝටර හදන්න. ඒ කියන්නේ අඩු විදුලියකින් වැඩි වැඩක් කරන්න පුළුවන් මෝටර. ඇත්තටම මේක අපේ ග්‍රහලෝකයේ අනාගතයට අත්‍යවශ්‍යම දෙයක්. විදුලියෙන් චලනය හදන්න අපි ඉගෙන ගත්තා. ඒ හරහා අපි මුළු ලෝකයම වෙනස් කරා. ඉතින් මේ තාක්ෂණයේ පදනම් කරගෙන අපි මීළඟට ගොඩනගන අනාගතයේ මොන වගේ එකක් වෙයිද? ඒ ප්‍රශ්නේ හිතන්න ඉඩ තියලා අදට අපි සමුගන්නවා.